ගොඩක් දෙනෙක් කිව්වා ට්‍රේඩ් එකක් දෙන්නේ කොහොමද, සිග්නල් එකක් දෙන්නේ කොහොමද, ඒක රිවිව් කරන්න කියලා. ඉතින් ඔයාලට මම අද අරගෙන ආවා මම දීපු ට්‍රේඩ් එකක්, ඒ කියන්නේ සිග්නල් එකක් රිවිව් කරන්න. මෙතනදී උඩින් ඔයාලට ට්‍රේඩ් එක ඩිරෙක්ෂන් එක දීලා තියෙනවා long ද short ද කියලා. ඒ කියන්නේ up ද down ද කියලා. ඒත් එක්ක මම දීලා තියෙනවා coin pair එකේ නම Ethereum USDT. එතනම දීලා තියෙනවා limit entry එක. ඔයා දන්නවා මම ඔක්කොම දෙන limit entries. entry price එක දීලා තියෙනවා limit එකක්. ඒත් එක්කම leverage එක. leverage එක මම දෙන්නේ. එතකොට ඔයා නෙමෙයි ඒක දාන්නේ. මම දෙන leverage එක තමයි ඔයා දාගන්න ඕනේ. ඒත් එක්ක මොන දීලා තියෙනවා targets ටික. මේ targets කියන්නේ ඇත්තටම ඒ trade එක run වෙන්න තියෙන ඒ ඉඩකඩ. ඒ කියන්නේ trade එක මෙතනට run වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට run වෙන්න පුළුවන්. කියලා තමයි මේ targets ටික හදලා තියෙන්නේ. මේ targets වල පළවෙනි 1 2 3 කියන targets ටික short term එකක් ඇතුළතදී, ඒ කියන්නේ කෙටි කාල සීමාවක් ඇතුළතදී achieve වෙනවා. ඊට පස්සේ තමයි space එකත් තියලා ඉවරලා ඊළඟ targets ටික දෙන්නේ. ඒ අතරතුර මොන හරි තිබ්බොත් එහෙම මම අප්ඩේට් කරනවා 150ක් ක්ලෝස් කරගන්න, 175ක් ක්ලෝස් කරගන්න, එහෙමත් නැත්නම් සම්පූර්ණ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න කියලා. ට්‍රේඩ් එක දීලා ඉවරලා ඔයාලා අතහැරලා දාන්නේ නැහැ. ඒත් එක්කම මෙතනදී මේ use only කියලා තියෙන්නේ ඔයාගේ account එකෙන්. ඒ කියන්නේ ඔයාගේ capital එකෙන් කීයක්ද මේ ට්‍රේඩ් එකට දාන්න ඕනේ කියලා. මේක ඇත්තටම සාමාන්‍යයෙන් capital එක 300ට එහාවක් තියෙන කෙනෙකුට තමයි percentage wise යන්න පුළුවන්. එහෙම නැති අයට වෙනම plan එකක් මම group එකේ දීලා තියෙනවා. ඒත් එක මොන්න මේ ට්‍රේඩ් එකේ නම් SL එක දීලා නැහැ, stop loss එක දීලා නැහැ. ඒක මම අප්ඩේට් කරන්නම් කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් මෙතනදී stop loss එක මම දෙනවා. ඉතින් ඔයාලා දැක්කා මම කොහොමද මේ group එකේදී signal එකක් දෙන්නේ කියලා. ඔයාලට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලොකු knowledge එකක් නැතත් පොඩි අවබෝධයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් my group එකට join වෙලා දෙන signals වලට trade කරන්න. ඉතින් එහෙනම් ඔයත් කැමති නම් WhatsApp message එකක් දාන්න. ජය වේවා.